අද කාලේ කෙල්ලෝ නම් ඇත්තටම මාර පව්වා. මොකද ඇත්තටම ඩේට් කරන්න දැන් හොඳ කොල්ලෙක් හොයා ගන්නවා කියන්නේ කලු ටික හොයනවා වගේ කියලා ඔයගොල්ලෝට හිතෙන්නේ නැද්ද? නෑ ඉතින් ඇත්තට බලන්නකෝ දැන් ගොඩක් සමාජය ගත්තොත් එහෙම දැන් සමාජයේ ඉන්න පිරිමින්ගෙන් 100ට මං හිතන්නේ 15ක් විතර ඉන්නේ ගේ කට්ටිය. ඉක්කො ගේ, ඉක්කො බයිසෙක්ෂුවල්, ඉක්කො ට්‍රාන්ස්ජෙන්ඩර් ඔය මොකක් හරිම තියෙනවා අනිවාර්යයෙන්ම 115ක් විතර. මේක දැන් මේ දවස් හරිම කොමන් දෙයක් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාට අර දැන් ඔන්න ෆීමේල් කෙනෙක් වගේ පොඩ්ඩක් බිහේවියර් එකක් තියෙන ගේ කෙනෙක් වුණා ඇත්තටම අපිට හොයන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ඉන්නවා ගේද නැද්ද කියලා ඇත්තටම කියන්න බෑ. ඇත්තටම කියන්න බෑ මේ මිනිස්සු ගේද නැද්ද කියලා. කොහොමද ඕක හොයාගන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ ගෑන් ළමයින්ට පොඩ්ඩක් දැනගන්න. ඊළඟට සමහර කට්ටිය ඉන්නවා දැන් ඔය වගේ ඉන්සිඩන්ට්ස් දැන් සමාජ වෙනවා. හරි සමහර කට්ටිය ඉන්නවා ගෙදරට ගේ කියලා කියා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා ගෙදරින් ගෙන ප්‍රොපෝසල් එකකින් හරි කෙල්ලෙක්ව හරි නමට හරි බැඳ ගන්නවා. මෙතන මේ අර ඒක බැලන්ස් එක දාගන්න මම ගේ නෙවෙයි කියලා සමාජයට පේන්නේ. හැබැයි ඉතින් end of the day ඒගොල්ලෝ ගේ මැරේජ් ලයිෆ් එකක් නැහැ. ඊට පස්සේ අර ගෑනු ළමයාත් එක්ක කිසිම ඇසෝසියේෂන් එකක් නැහැ. ඊට පස්සේ ඒක ඩිවෝස් එකට තමයි යන්නේ. අනේ අර ළමයා නිකන් බැඳලා ඩිවෝස් වුණා කියලා කිව්වට හැබැයි ඇත්තටම සමහරවිට වර්ජින්. ඔය වගේ ඉන්සිඩන්ට්ස් ඇත්තටම මේ සමාජ වෙනවා. ඕගොල්ලෝට මතකද දන්නේ නැහැ පහුගිය දවස්වල මේ ටෙලිග්‍රෑම් එකක් ගියා මොකක් හරි වීදුරු පිහාටු හරි ඔන්න වීදුරු තටු හරි මොකක් හරි කියලා එකක් ගියා. ඒ වගේ කතන්දර ඒ වගේ ස්ටෝරි ගත්තම ඇත්තට ඒ වගේ කතන්දර ලංකාවේ සමාජෙ සිද්ධ වෙනවා. එතකොට ගෑන් ළමයි කොහොමද ඒව දැනගන්නේ? දැන් ඒක අලිමදියට හරක් වෙන්න. දැන් මම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නේ. එතකොට TikTok එකේ, එතකොට Facebook එකේ, Instagram එකේ මට දවසකට එන messages, ඒ වගේම comment section එකේ තියෙන සමහර comments දැක්කම ලංකාවේ තවත් 10ක් 15ක් විතර ඉන්නවා මේ දවස්වල ඉන්න මේ පිරිමින්ගෙන් mentally ඇත්තටම මං හිතන්නේ මොකක් හරි මානසික ලොකු අවුලක් තියෙනවා. ඉක්කො ඉන්නවා කකුල් පිස්සෝ. අනේ ඔයාගේ කකුල් දෙක දැක්කම මට මෙහෙමයි කියලා වැළලෙන්න යන පිරිමි ඉන්නවා. මේ පිරිමි. හරිද? ඊට පස්සේ සමහර කට්ටිය උදේට රැට දවල්ට කියලා වෙනසක් නැහැ. ඩික් පික්ස් එවනවා. තමන්ගේ ප්‍රයිවට් පාස් මොකටද නොදන්න මිනිසුන්ට යවන්නේ මං අහන්නේ මානසික ලෙඩක් නෙවෙයිද ඒක? ඒතර ඔය වගේ මිනිස්සු ඉන්නවා. ඒ අලිමදර හරක් වෙන තව සමහර දාන කමෙන්ට්ස් කියන කුණුහරුප කමෙන්ට්ස් අරව මේව දාන්නේ වලින් හිරිකිතයි. හැබැයි ඉතින් මම ඒක වෙලාවට කල්පනා කරනවා මේ මිනිස්සුන්ට මානසික ලෙඩක් තියෙන්න ඉපේ. එතකොට ඔය මිනිස්සුත් මේ සමාජ සාමාන්‍ය පිරිමි විදිහට ඉන්න මිනිස්සුනේ. එතකොට ඔය මිනිස්සුන් අපි අඳුරගන්නේ කොහොමද? මොකද සාමාන්‍ය සමාජයේ මේ මිනිහා ඔහොම ඉන්නේ නැහනේ. මේ කීබෝඩ් පිටිපස්සනේ ඔහොම සිටි පිටි ගාලා ලියන්නේ බය නැතුව. එතකොට ඔය මිනිස්සුන් කොහොමද අපි හඳුරගන්නේ? ගොඩක් වෙලාවට මම දන්න තරමින් ඔය කයිය ගහලා ඉන්න කොල්ලෝ ඉන්නවනේ කුණුහරුප කියාගෙන hina වෙලා දඟලලා එහෙම ඉන්නවනේ නිකන් අපි හිතනවනේ අනේ මූ වෙන වල් කියලා එහෙම හිතනවනේ උන් ඇත්තටම බලන් යනකොට හොඳයි මොකද උන්ගේ කට තිබ්බට ඇත්තටම ඔය වගේ ජල්තර වැඩ කරන්නේ නැහැ හැබැයි සමහර මිනිස්සු වෙනවනේ හීන් නූලෙන් සද්දේ වහලා ගාලා ඉන්න කට්ටිය ඉන්නවනේ අන්න ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවල් වලට මං කියන්නේ ඔක්කොමල් එහෙම කියලා හැබැයි ගොඩක් වෙලාවට අන්න අර වගේ අණ්ඩපාල වැඩ කරන්නේ අන්න ඒ මිනිස්සු නෙවෙයිද ගොඩක් කට්ටිය ඕගොල්ලෝ දන්න විදිහට නිකන් මේක මට හිතන විදිහ ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක ඕගොල්ලෝ මොකක්ද හිතන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට 10ක් 15ක් විතර ඉන්නවා එහෙම කට්ටියක් ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ළඟදි දවසක ඕගොල්ලෝ දකින්න ඇති අර මර්ඩර් කේස් එකක් වුණානේ. එතකොට දැන් පොලිසියෙම මම දැක්කා නිවුස් වල දාලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ හම්බ වෙන මේ පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න ගෑනු ළමයින්ට පෙම්වතුන් ව්‍යාජ පෙම්වතුන් එනවා මම දන්නේ ෆේක් ප්‍රොඩක්ට් මදිවල දැන් ව්‍යාජ පෙම්වතුනුත් ඉන්නවා යාසේ. එතකොට ව්‍යාජ පෙම්වතුන් ඉන්නවා මේගොල්ලොන්ගෙන් බේරෙන්න. දැන් කොහොමද දෙයියනේ දන්නේ මේක ව්‍යාජද ඔරිජිනල්ද කියලා මට තියෙන ප්‍රශ්නේ ඒකයි. මොකද ගොඩක් වෙලාවල් වලට ඔය සල්ලි කතන්දර වලට එන්න පුළුවන් නැත්නම් සෙක්ෂුවල් දේවල් වලට එන්න පුළුවන් සමහර උන්ට සයිකෝනේ ඉතින් මොනවා හරි ඔය වගේ මරලා යන්න වගේ එහෙමත් වෙන්න පුළුවන් ඉතින් අපි දන්නේ නැහනේ එතකොට ඔන්න ඔය වගේ මිනිස්සුන්ව කොහොමද හඳුනාගන්නේ අන්න කොහේ හරි නිකන් කාලා බලන්න පුළුවන් නම් තේරෙනවා නම් හොඳ එකෙක්ද නැති එකෙක්ද කියලා අන්න ගෑන් ළමයින්ට පරිස්සම් වෙන්න පුළුවන් කාලා බලන්නද බෑ සමහර මේ රිලේෂන්ෂිප්ස් වල අඳුරගෙන ඒ කියන්නේ අඳුරගෙන අවුරුදු ගණන් ගිහිල්ලා අවුරුදු 4 5 ඩේට් කරලා කසාද බඳිනවා ඊට පස්සේ මිනිස්සු චීට් කරනවා කොහොමද ඔය හොයලා බලන්නේ දැන් කොල්ලොන්ට කියන්න පුළුවන් අනේ මේ ගෑනුත් ඉන්න ඔහොම කියලා ඔව් මම නෑ කියන්නේ ඇත්ත කතාව ගෑනුන්ගෙත් මේ කතන්දරේ ඔය විදිහටම තියෙනවා හැබැයි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ගෑනුන්ගෙන් පිරිමියෙක්ට වෙන ප්‍රශ්න වලට වඩා පිරිමින්ගෙන් ගැහැණුන්ට වෙන මේ වගේ ප්‍රශ්න ඉතාමත්ම වැඩි ප්‍රතිශතයක් විදිහට ගත්තම මම නෑ කියලා කියන්නේ වෙනවා හැබැයි ප්‍රතිශතයක් විදිහට ගත්තම ගෑනුන්ට මේ වගේ ප්‍රශ්න වෙන්න තියෙන chance එක
තාමත් මෙහෙලයි මේ තියෙන සමාජේ. ඉතින් කොහොමද මේ ඔක්කොම හොයාගන්නේ? මම දැක්ක අදනේ ඊයේ මම ෆිල්ම් එකක් බැලුවා හින්දි ෆිල්ම් එකක් මధుරි ඩික්සිත් ඉන්න එකක්. ඒතකොට එයාගේ පුතා මොකක් කර පිට රටක ලොකු සල්ලිකාරයෙක්ගේ දුවෙක්ව බඳිනවා. ඉතින් ඒ අම්මයි තාත්තයි කරන්නේ කෙල්ල ඩේට් කරන හැමෝම ගෙදරට ගෙන්නලා ඒගොල්ලෝ තියෙනවා ලයි ඩිටෙක්ටිං අර මැෂින් එකක් තියෙනවා මේ ඒකේ. ඉතින් කොල්ලා වේකට දාලා ඔක්කොම ප්‍රශ්න අහලා බලනවා මූ ඇත්ත එකෙක්ද බොරු එකෙක්ද කියලා. I mean බොරු කරන එකෙක්ද ඇත්ත එකෙක්ද කියලා. දැන් ඉස්සරහට වෙන්නේ අපේ ගෙවල් වල ඉන්න දෙමාපියන්ටත් එහෙම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළුනා මන්න ඒ වගේ ලයි ඩිටෙක්ටිං ටෙස්ට් එකක් කරන්න තමයි වෙන්නේ. දැන් මේ ඔක්කොම ටිකත් පැත්තකින් දැන් මේ ඔක්කොම බොරුකාරයෝ ඊට පස්සේ ගේ කට්ටිය ඊට පස්සේ ඔය වගේ මෙන්ටල් ඩිසෝඩර්ස් තියෙන කට්ටිය ඔය ටික ඔක්කොම පැත්තකින් තියමුකෝ. දැන් ඔය ටික ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ දැන් මේ දවස්වල නිවුස් එකක් යනවා. දැන් ඔය ස්පා වලට අර හෙට මෙහෙට ගිහිල්ලා ලංකාවේ සමාජ රෝග තියෙන ප්‍රතිශතය 68000ක්ද ඔන්න කොච්චරද මන්ද ගාණක් ලංකාවේ ඉන්නවා. ඒ අතරින් වයස අවුරුදු 14ක් 16ක් අතර කට්ටියක් ඉන්නවයි කියලා තියෙනවා. ෂෝයි නේද? ඉස්කෝලේ යන කාලේ අනේ මන් දන්නේ අපි නම් යාළු වෙච්ච කොල්ලෝ ඒ අතින් නම් ෂොට් ෂුවර්. මොකද ඒ කාලේ වෙස් පා තිබ්බෙත් නෑ මොකුත් තිබ්බේ නෑ. ඒ කාලේ ඉතින් උහුම් රූම් ගානයක් කතන්දර තිබ්බෙත් නෑනේ. අනේ මේ අතකින් අල්ලන්න පුදුම ගේමක් දුන්නේ ඒ කාලේ. ඉතින් ඇත්තටම දැන් ඒ අතින් බැලුවාම ඇත්තටම ගෑනු ළමයි මාර පව් කියලා මට ඇත්තටම හිතෙනවා. දැන් මේ ඔක්කොමම බේරෙන්න එපායි. දැන් එහෙම අනේ විශ්වාස කරලා ඔක්කොම කරලා ඊළඟට එහෙම මොකක් හරි කනෙක්ෂන් නැතිවලා කොහොමද ලෙඩකුත් හැදුනා? සනීපයින් රැවටෙනවම මදිවට දැන් ලෙඩත් හදාගන්න තියෙන chance එක තියෙනවනේ. ඉතින් මේ කොම හිතලා බැලුවහම අද කාලේ ඉන්න ගෑනු ළමයි මාර පව්. ඒ මදිවට සමාජෙන් ප්‍රෙෂර් කරනවානේ. දැන් 21යි ආනේ දැන් 25යි 30යි 35යි 40යි කසාද බඳින්නේ නැද්ද ළමයි හදන්නේ නැද්ද අම්මෝ අයියෝ මැරෙන්න යනවනේ. උන්ට තේරෙන්නේ නැහැනේ මෙතන ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්නේ. මොකද කොල්ලෙක් හොයා ගන්නවා කියන්නේ හරි හමන් කොල්ලෙක් හොයා ගන්නවා කියන්නේ ඇත්තටම ඊට වඩා ලේසියි දැන් කලුණික හොයා ගන්න එක මං හිතන්නේ. නැද්ද මං අහන්නේ. ඕගොල්ලෝ මොකද්ද මේක ගැන හිතන්නේ කියලා පොඩ්ඩක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ මට හිතන දේ සහ මේ මෑත කාලේදී මම අහපු කරපුවත් එක්ක මට හිතන දේවල් තමයි මේ තියෙන නිවුස් වල යන දේවල් මේ ඔක්කොමත් එක්ක බැලුවා. මේ කොහොම වුණත් මට නම් හිතෙන්නේ අනිවාර්යයෙන්ම හැම ගෑනු ළමයෙක්ම එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. මේ ක්වොලිෆිකේෂන් කියලා කිව්වම මම කියන්නේ මේ පේපර් ක්වොලිෆිකේෂන් නෙවෙයි. ගොඩක් දෙනේ හැමෝම ඉගෙන ගන්න දක්ෂ නෑනේ. එතකොට මම මේ ළඟ දවසක අර ඉන්ෆ්ලුවෙන්සර්ස්ලට කරපු වීඩියෝ එකකට පිස්සු අනුසෙක් අයියෝ මැරෙන්න ගිහලා තිබ්බ. මං කිව්වේ එකක් එමස තේරුම් ගන්න තියෙන තව එකක් මේ ඉගෙන ගන්න කතන්දර. හැමෝටම ඉගෙන ගන්න බෑනේ. ඌ ඉතින් මං දන්නවා. හැමෝටම එක හා සමානව දාරණ බුද්ධියක් තිබ්බනම් එහෙම ලංකාවේ ඉන්න ඔක්කොම උන් සයන්ටිස්ලා වෙනවනේ නං ඉතින්. ඒක නෙමෙයි මම කියන්නේ. කොහොම හරි. ඒ කියන්නේ ඒ ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නම් ඒ පැත්තෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් දෑත දෙයක් හරි කේක් හදන්න හරි මහාන ගොතන දෙයක් හරි මොකක් හරි දෑත කර්මාන්තයක් තියෙන මම දැක්ක මේ ළඟදී ගර්ල් කෙනෙක් කරනවා ලස්සනට ලී කැටයක් ලී උළුහව් ජනෙල් හදන ගර්ල් කෙනෙක් ඉන්න. ඔය වගේ ගර්ල්ස් මම දැක්ක TikTok එකේ ඉන්න ඒවම් කුඹුරු කරන ළමයෙක් ඉන්නවා. ඉතින් ඇත්තටම මොකකින් හරි කමක් නැහැ. මං නම් කියන්නේ තමන් ක්වොලිෆයිඩ් වෙන. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එකක් කියලා කියන්නේ මේ පේපර් ක්වොලිෆිකේෂන් යන්නේ මේ මූල්‍යමය වටිනාකම දිය හැකි යම් කිසි හැකියාවක් ප්‍රගුණ කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මිනිහෙක් හිටියත් එකයි නැතත් එකයි ළමයිනේ. ගෑනු ළමයින්ට මම මේ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච දවසකදී හරි තමන්ගේ සහෝදරයෝ තමන්ට උදව් කරත් නැතත් කොහොම වුණත් තමන්ට තමන්ගේ කකුල් දෙකෙන් නැගිට ගන්න පුළුවන් විදිහේ ව්‍යාපාරයක් හරි රස්සාවක් හරි මොකක් හරි කමක් නැහැ අනිවාර්යයෙන්ම කරන්න. මොකද ෆයිනෑන්ෂියලි ස්ටෙබිලිටි එකක් තියෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔය පාර්ට්නර් කෙනෙක් හම්බ වෙනවා නම් ගොඩාක් හොඳයි. ඒක වෙනමම කතන්දරයක්. ඒක වෙනමම දෙයක් කතා කරන්න. හැබැයි එහෙම හම්බුන්නේ නැහැ කියලා ඕගොල්ලෝ මානසිකව වැටෙන්නේ නැහැ. ඕගොල්ලෝ එහෙම හම්බුන්නේ නැහැ කියලා වැරදි තීන්දුව අරගෙන මේ වගේ කියන්නේ වැරදි රිලේෂන්ෂිප්ස් වලට ගිහිල්ලා විඳවන තත්ත්වයකට එන්නේ නැහැ. ඉස්සෙල්ලා ෆයිනෑන්ෂියලි මොකක් හරි විදියකින් ස්ටේබල් වෙන්න. ඊට පස්සේ හොඳ කෙනෙක් හිමින් සැරේ හොයලා බලන්න. මොකද අද කාලේ නම් හදිස්සියට හොයන්න ගියොත් නම් දෙයියන්ගේම පිහිටයි. ඉතින් මොකද කියන්නේ කසාද බැන්දත් ෆයිනෑන්ෂියලි Tamanට දෙයක් කරගන්න පුළුවන් නම් Tamanට කියලා ගාණක් හම්බ කරගන්න පුළුවන් නම් මං හිතන්නේ රිලේෂන්ෂිප් එකේදී උනත් Tamanට කියලා අනන්‍යතාවයක් තියෙනවා. මොකද මමත් හවුස් වයිෆ් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. එතකොට මට දැන් තේරෙනවා ඒක කියන්නේ සම්පූර්ණයෙන්ම තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙනවට වඩා මම කීයක් හරි හම්බ කරද්දි මගේ තියෙන අර self respect එක ඒ වගේම අර තියෙන අර ඒ ගට් එක මාරයි. ඉතින් ඒක නිසා ඕනම රිලේෂන්ෂිප් එකක හිටියා හෝ නැති වුණා හෝ කසාද බැන්දා හෝ මොන දේ වුණත් ගෑනු ළමයෙක් ඇත්තටම ෆයිනෑන්ෂියලි අනිවාර්යයෙන්ම ස්ටේබල් වෙන්නම ඕනේ. කාගේ මතවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව. ඕගොල්ලෝ මොනවද මේක ගැන හිතන්නේ? කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න බෑ.